gameplay videos. ඉතින් ඔන්න අද play කරන්න යන්නේ වලව්ව. ඉතින් ඔයාලා බලනවා ඉතින් වලව්ව කියන්නේ මොකද්ද කියලා. වලව්ව කියන්නේ ශ්‍රී ලංකන් හදපු first time horror game එක. අපි බලමු මේක interesting වෙයිද කියලා play දීමු. අම්මට උඩියකෝ සිංහලෙන් විතරයි යකෝ මේක තියෙන්නේ. අඩෝ මම ෆස්ට් ටයිම් මේක ගහන්නේ. ෂා ෆැන්ටස්ටික්ලි විදියට මේක හදලා තියෙන ෆ්‍රෙන්ඩ්ස්. ඔයාලා අහගන්න. අඩෝ වට්ටනේ බම් මම මේ කතාව අහගෙන හිටියේ. නැත්තම් කතා කරන්නේ නැහැ කියලා හිතන්න එපා. මුකුත් මතක නැහැ කියනවා. අඩෝ පට්ටෑ මොනවාද? සෙන්සිටිවිටි එහෙම. මේක ග්‍රැෆික් ක්වොලිටි එක පට්ට නිකන් චීස් වගේ කැපේ දන්නේ මේක. නෑ බං ඇයි දන්නවද මේක 2GB RAM වලට ගන්න. ටිකක් අමාරුයි. 2GB RAM එකක් තියෙන්නේ. අඩෝ බලමු. ඩීනෝට් යන්නේ. අඩෝ තාම නෑ බං what? හෙලෝ හරි නේද මේක පොඩ්ඩක් ඕක ඉන්නේ නැහැ පොඩ්ඩක් ඉන්න වෙනවා අන්න ඕක අන්න දිනන මෙන්න දින දිනපොත මම ආවේ වලව්වේ අවිරහස හොයන්න ඒත් මාව මෙතෙන්ද දන්වලකින් වැඳලා හිර කරලා අම්මට මේකේ බං නිදානයක් තියෙන්නේ අඩෝ රත්තරන් කාසි 12ක් නාකියගේ පිළිම පූජා කරන්න ඕනේ. වලව්වේ ලොකු නිදානයක් තියෙන. අම්මට නිදානයක් ගැන බං නිදම් වදුල ඒ පොත කියන මේ පාර තට්ටුවේම මට එක හොයාගන්න බැරි වුණා. ඒක හොයන්න පුළුවන් ඉක්මනින් මෙහෙන් පිට වෙන්න. very interesting හරි ඔන්න පටන් ගත්තා මං කිව්වේ ලැග් එකක් යනවා චීස් නෑ කියලා. oh my god බම් මේ ලැග් එක මට දැන් ටිකක් හරි ගියා. අඩෝ යතුරක් තියෙනවා මට හුඩු ලැග් එක ගියා. මැසේජ් යනවා ඩේටා ගැන එහෙම. අපිට කී එකක් හම්බුණා අම්මට උඩේ මොන නම් දෙයක් ඔය කෑ ගහන්නේ. කී එකක් හම්බුණා මේක මිලිකන් ඉන්න ඕනේ. හරි ෆ්‍රෙන්ඩ්ස් මේ අඩෝ ඒක සද්දේ ඉන්ට්‍රෙස්ටිං නෑ very interesting. අඩෝ ඩයමන්ඩ් එක අර කියලා තිබ්බේ. අඩෝ මේක පට්ට බං. අර මොකද්ද? ආර නාගයට පූජා කරන්න ඕනේ කාසිය නේද? අඩෝ very interesting අම්මට උඩු මේ බඩබං කොහේ සේරම තියනවා බං. මේ තියෙන්නේ අර කිව්ව නිදන් වතුල වෙන්න ඕනේ. නිදන් වතුල තියෙනවා. දෙවෙනි මහලේ නාග මුරගලේ පරීක්ෂාවේ බලපන්. කාසි 12ත් අරන් අනිත් මොනවද බං එළියට තියෙන්නේ? අයියෝ මෙසේජ් එකක් අහන්න වෙයි දාන්නේ අපෙන්. අඩු බිල්ලක් උදපන් කියන මොනවද බා මාරගෙන යව මං හිතන්නේ මූ වෙන්න ඇති බිල්ල අඩු බිල්ලද අඩු ක්‍රෝබා එකක් සිරාවට ඉනි මොකක උනා ක්‍රෝබා එකක් තියෙන්න බෑ බං නිදානේ අපරාධ මේකට දාන්න තිබ්බේ නිදානේ කියලා බං හරිනේ වලව්වේ නිදානේ කියලා දාන්න තිබ්බේ. හැබැයි හරි very interesting මේ graphic quality එක පාට ඉතින් හැබැයි lag වෙන එක තමයි ප්‍රශ්නේ. ඔය graphic quality හදන්න තියෙන විදියක් තිබ්බනම් හරි medium low high යන්නේ වගේ තිබ්බනම් අපිට graphic quality low දාලා ගහුවනම් lag වෙන්නේ නැති වෙයි කියලා හිතෙනවා. මොකක් වේද උඩ තමයි ඉන්නවා කියලා තිබ්බේ අර පොතේ විදිහට වැඩේ කරොත් අපිට ලේසි වෙනවා. එතනින් යන්න පුළුවන්ද?
අයන්න පුළුවන්. අයන්න පුළුවන්. ඒ ක්‍රෝබා එකක් තිබ්බේ කොහෙන්ද බං? ඈ? අර බලන්න. ඈ? හෙලෝ? හෙලෝ? විත්‍යාස ක්‍රෝබා එකක් තියනද? සිරාට. අඩෝ. එයම අයියෝ ක්‍රෝබා එකක් ඕනේ නෑ බං. මේ බම්බුව කතා කරනවා. වරෙන් යන්න. එන්න එපා. ආවොත් කියනවා මිටියෙන් නෙවෙයි මුගෙන්ද. ක්‍රෝබා එකෙන්. එන්න බෑ. ආවොත් ගහනවා. මේක 100 කෙනෙකුත් ඉන්න අම්මට අහුට. උඩට ආපු ගමන් යනවා ලැග්ගයක් බං යන්න බෑ බං. ඒ මේකේ වට ලැග්ගයක් යනවා. ඒ ගහන්න පුළුවන් ඒ දන්නේ නෑ. ගුණ නැද්ද බං? අපිට කාසි 12ක් ගැන කියලා තිබ්බා. මේ උනාද? අර උනාද? ඒකේ ආර හිරිත කඩු උනහා පුරවා ගන්න දින එක නේද? ආයෙත් තමයි. ක්‍රෝබා එක ගැන කියන. එයි වන් ඒ වෙට්ටු දාන මෙන්න නාච්චි කෙනෙක් ඇවිල්ලා. what the fuck? පලෙන් ඉන්න. සීයා මිටි ගාරෙන්. විත්‍ය තදකනවල් සීයා මිටියෙන් අම්මට උඩ. ඒ ලැග්ගයක් යනවා මේ ආති රහගන්න ඉඳලා. ආ? දැන් කොහොමද මගේ ළඟ දෙන්න වෙන්නේ? කියන තමයි තියෙන්නේ. what? ක්‍රෝබා එක ඩබල් වුණා what the fuck? delete කරපන් ඕක ක්‍රෝබා. ආශිර් මන් ඉවර. කනවා. නැගපන්. ඔය මඩ. යා ගෑවා. යා. අම්මට උඩ යා ගෑවා. යා. රයිට් අම්මට උඩ ආච්චිට ගහන්න බෑ මෙතෙන්ට ඇවිල්ලා. අනේ බං උඹ ගහන්න බෑ. අම්මා ඒ ඵලයන්. හෙල්ට් එකක් නෑ යකෝ. ඵලයන් බං යන්නේ. කරයි මාට. අඩි දැන් මෙන්න දියනා මෙතන පොයිසන්ද මොනවද රිද්ද? අන්න හෙල්ට් එකක් වුණා. මං කිව්වේ ඔය හිටපිය හොරා කියනවා. අම්මා ලැග්ගියා. අඩෝ ලැග්ගියා. very easy lag නෙවෙයි බං මේක පට්ට ලැග්ගයක් යනවා. අඩෝ ලැග් එක. අඩෝ. හරි ෆ්‍රෙන්ඩ්ස් ඔන්න ගත්තා ඒක. අපි දැන් බල්බ් ටික උඩම මහලට දාලෙමු. උඩම මහල කොහෙද ගන්න තියෙන්නේ? මේ ඒ පල්ලියා මාරනේ බං මේ කොහෙද? ඒ කොහෙ මහලද? ලැග්ගෙන හින්දා කීෂාගේ නෙවෙයි බං අමාරු. අතන උඩ වාරින් යන්නේ. අන්න එළිය. යා කිය ගහන අම්මලා. හිර වුණා. ආච්චි බලෙන් ආකරේ. what the fuck? කවුද බං ආයේ හොරෙක් ඇවිල්ලා කිව්වේ? ඉක්මනට ගිහින් තවා ගන්න ඕනේ. අඩෝ මුගේ හෙල්ට් එක නෑ බං. හරි මං ඉවරයි. fantastic. ඒ වරලයා. you dead. play again. exit එක කියන්නේ ඉතින් ඔයාලා ඔබ ගහන්න බෑ මගේ ෆෝන් එකේ. අමාරුයි. වෙනවනේ. lag වෙනවා මට උඩු වෙන්න lag වෙනවා. ඉතින් friends එහෙනම් අදට ගිහිල්ලා නැහැ හැමෝටම goodbye. මම කරන්නේ රංගපෑමක අවස්ථාව අනුව ඔව් මම වාරේ මගේ එනතුරු මග බැලුව ඉක්සු කොට දෙන්න